වන්නනිසෑ පුද භූමියේ සිට බොදු අප බැතියෙන් වන්දනා කරන මුළු ලොවක් වසඟ කරවදාල රුවන්වැලිසෑය නමදින්. අද ටිකක් පාළුයි වගේ නේද? මිනිසුන් ගවුණත් දෙව් බමුණු රුවන්වැලිසෑය වන්දනා කරන්නට පැමිණ ඇතිවාට සැක නැහැ. වෙසක් පුන් 15ක දිනයක අපමා දුටුගැමුණු රජු විසින් විසනකතින් මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ සෑදීමේ කටයුතු ආරම්භ කළා. සත්‍රියනක් පොළවේ පස් ඉවත් කොට යෝධයින් ලවා වටගල් අතුරුවා. කුළුගෙඩියෙන් තලවා ඇතුන් ලවා පාගවා. ඒ මත්තේ රහත් සාමණේර හිමිවරු ගෙනා නවනීත මැටි ඇතිරුවා. ඒ මැටි මත්තේ ගඩොල්ද, ඒ මත බොරළුද, බොරළු මත කුරුඳු ගල්ද, යකඩ දැල්ද, සුවඳ කලල්ද, තිරිවානා ගල්ද, පලිඟු ගල්ද, අනතුරුව ගල් ලෑලිද ඇතිරුවා. අනතුරුව රසදිය, දිවුල් මැලියම්, නවනීති මැටි එකට අනා අතුරා අඟල් 8ක් පමණ ඝන තඹකොළ එළුවා. ඒ මත්තෙහි රන් සිරිගල් තලතෙලින් අනා අතුරා අඟල් 4ක් ඝන රිදී කොළ අතුරලා තිබෙනවා. මේවා ඓතිහාසික තොරතුරු. මහසෑයේ පදනම හේවත් ෆවුන්ඩේෂන් එක නිම කරලා ඇසළ පුන් පසළොස්වක දිනයේ තමයි මුල් ගල තබන ලැබුවේ. මහසෑ මළුව සහිත අනුරපුර නගරයේ මේ අවස්ථාවේ සුරපුරක් වගේ සැරසුවා. දඹදිවෙන් රහතන් වහන්සේලා වැඩම කළා. මුල් ගල් තැබුවේ උතුරුසල නැකතින්. හැමදේම කරලා තියෙන නැකැත්වලට. මහසෑය මැද්දේ රන් කලාටක්, රිදී කලාටක් තබා ඒ වටා පුන් කලස 108ක්ද රන් ගඩොල් 8ක් අටකොනද තබා තිබෙනවා. ඒ එක එක ගලට පිරිවර රිදී ගඩොල් 108 බැගින් තබනු ලැබුවා. ගර්භය තුල සියලු කර්මාන්ත කළේ සත්‍රුවනින්ම පමණයි. දීපංකර පාද මූලයෙහි සිට එතනින් පටන් අරගෙන සියලු බුද්ධ චරිතද පරිනිර්වාණයද ඒ වගේම ලක්දිව බුදු සසුන පිහිටුවීම යන සියලු කාරණාවන් විස්තර සහිතව මේ චෛත්‍ය ගර්භයේ රණින් නිමවලා තිබෙනවා. අපි වන්දනා කරන්නේ මේ සියලු දේට. අපි දකිනවා අතුරු සිදුරු නැතුව රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ নমස්කාර කරන්නට පැමිණෙන රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේ ළඟ බණ භාවනා කරන සදහැවතුන් කොපමණද යන්න. ඒ පාර දෙපස බැලුවොත් උන්වහන්සේට චෛත්‍ය රාජානන්ට මල් පුද දීම සඳහා මල් වෙළඳාමේ යෙදෙන මල් ලියන් වෙළඳුන් බොහෝ පිරිසක් සිටිනවා. මොන දුෂ්කරතා ඇතත් රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීම සඳහා කෙතරම් පිරිසක් මේ රැස්වනවාද? ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තුල යම් දාගක සැතපෙනසේක්ද ස්වර්ණමාලී නම් මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේට දොහොත් මුදුන් තබා নমස්කාර කරන පිරිස දවසකට කොපමණදයි කියා ඔබ දන්නවාද? නෑ, එය ගණන් කරන්නට බැරි තරම් පිරිසක්. ඔබ දන්නවද මෙම චෛත්‍ය නිර්මාණය කළ ප්‍රධානියාට විස්කම් දෙව්පතුන් ආරූඪ වූ බවට ජනකතා තිබෙනවා. ඇයි ආරූඪ වෙලා තියෙන්නේ? රුවන්වැලි මහා සෑය ඉස්තරම්ම ලෙස අනර්ඝ ලෙස නිර්මාණය කර ගැනීමට හැකිවනසේ කියලා තමයි ජනකතාවල තිබෙන්නේ. දුර්ගම මහරජතුමා මේ නිර්මාණය කිරීමට මුල් තැනගෙන කටයුතු කළත් එහි අවසානයක් දැකීමට මහරජුට බැරි වුණා. අසනීප තත්ත්වයෙන් සිටිය නිසා. ඒත් අවසානයේදී එය නිම කොට අවසන් බව
පෙන්වන්නට ඔහුගේ සහෝදරයා සුදු රෙද්දකින් නිම නොවූ කොටස වසා මහරජුට මෙම චෛත්‍ය රාජානන් වහන්සේ පෙන්වා සිටියා. අපි වන්දනා කරමු ඒ චෛත්‍ය රාජානන් වහන්සේ.